සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම. අද මම වීඩියෝ එකෙන් කතා කරන්නේ ෆස්ට් ටයිම් අම්මා කෙනෙක් වෙන්න ඉන්න කෙනෙක් කොහොමද එයාගේ ඉතින් බබා ලැබුණාට පස්සේ කොහොමද එයාට එන අභියෝග වලට මුහුණ දෙන්නේ. ඔයගොල්ලෝ ෆස්ට් ටයිම් අම්මා කෙනෙක් නම් මම ඒ අත්දැකීම් අරන් තියෙනවා සහ මම හිතුවා ඒක ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. මොකද අපේ සමාජයේ බහුතරයක් දැන් මම දකින FB post ඒවට වැටෙන කමෙන්ට් ඒ වගේ හින්දා මට හිතුණා බහුතරයක් අම්මලා බබා හම්බෙන්න කලින් සතුටින් හිටියට බබා හම්බුනාට පස්සේ ටිකක් එයාගේ පරිසරෙත් එයා ඉන්න පරිසරෙත් එක්ක ඒක ටිකක් වෙනස් වෙනවා සහ ඒක නිසා අම්මලා ගොඩක් දුක්ඛින් ඉන්නවා කියන දේ මට තේරුණා. මොකද මාත් ඒක අත්දැකපු දෙයක් නිසා මට මේක ෂෙයා කරගන්න තිබුණා නම් හොඳයි කියලා හිතුණා ඔයගොල්ලොත් එක්ක. ඉතින් අපි අද කතා කරමු ෆස්ට් ටයිම් අම්මා කෙනෙක් වුණ කෙනෙක්. ඒ කියන්නේ බබා හම්බුනාට පස්සේ කොහොමද අපේ වටපිටාවෙන් එන දේවල් වලට අපි රියැක්ට් කරන්න ඕනේ සහ අපි කොහොමද බබා එක්ක ඉදිරියට කියන්නේ අපේ පවුලත් එක්ක බබා අලුතෙන් හම්බුන බබා එක්ක සැමියා එක්ක එහෙම කොහොමද අලුතෙන් ඉස්සරහට යන්න ශක්තිමත් වෙන්නේ කියන එක ගැන කතා කරන්න. එහෙනම් වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඇත්තටම මගේ අත්දැකීම් එක තමයි මෙතනදී කතා කරන්නේ. එතකොට ෆස්ට් ටයිම් අම්මා කෙනෙක් වුණා කියන්නේ ගොඩාක් ප්‍රශ්න තියෙනවා අපිට මුහුණ දෙන්න වෙනවා. ඒවට අපි ශක්තිමත් මුහුණ දෙන්න ඕනේ. මොන කියන්න ඕනේ දැන් අපි හම්බුනත් අපිට අර ඉදින්බරව කොලයක් දෙනවනේ ක්ලිනික් එකට ගියාම MOH එකට ඒක කරන්න ඉන්න මම හිතනවා මේ දේ වෙනින් වෙන්නේ නැති. කියන්නේ අර බබා හම්බුනාට පස්සේ විෂාද තත්ත්වවලට ගොඩාක් අය යනවා. එතකොට මේ මම හිතනවා අපේ මේ තියෙන මේ පවුල් පසුබිමත් එක්ක තමයි ඒක වෙන්නේ කියලා. මොකද අපේ දැන් ගොඩක් මැරි කරාට පස්සේ අපේ සමාජයේ ගොඩක් වෙලාවට දුව අම්මා ගාව රැඳෙනවා අඩුයි. දුව යනවා පුතාගේ අම්මා ගාවට, ඒ කියන්නේ නැන්දම්ම ගාවට, නැත්තම් වෙනම තනියමම ඒකට. ඔය කොතනට ගියත් මම හිතනවා ප්‍රශ්න දෙක තියෙනවා කියලා. තනියම ගෙදරක හිටියත් ඒතර බබාගේ වැඩ තනියම කරගන්න ඕනේ. හැමදේම තනියම හස්බන්ඩ් වැඩට යනවා ඇති. කියන්න කෙනෙක් නැහැ. එහෙම වුණාමත් ප්‍රශ්න එනවා ඇති. ඒතර අපි අතන ගත්තාම නැන්දම කෙනෙක් ඉද්දි ඒක ගොඩක් වැඩි වෙන්න පුළුවන්. ඇත්තටම මේක සමහරවිට මාශ්‍රිතව වැඩි. මොකද නැන්දමල ගොඩාක් දේවල් දන්නවා. එතකොට ටිකක් ගැටෙන්න අමාරුයි. අපි ඩිලිවරියෙන් පස්සේ ගැහැණු කෙනෙක් එයාගේ කායිකව සහ මානසිකව දෙකෙන්ම එයා වෙනස් තත්යකටපත් වෙනවා. එතකොට අපි යාට ඒ අවස්ථාවේදී උදව් කරන්න ඕනේ. මම හිතනවා මේ අවස්ථාවේදී නැති උදව් වැඩකුත් නැහැ. හස්බන්ඩ් කෙනෙක් ඒ අවස්ථාවේදී අපි උදව් වෙන්න ඕනේ. සහ ඔයා දැන් සමහර වෙලාවට අලුත් උපන් දරුවෙක් බලන්න යනවා නම් එහෙම මම කියනවා මාස 3කට කලින් පිටස්තර පුද්ගලයන් ළමයාට ළමයාව පෙන්වන්න ගෙනන්න එපා. බලන්න එන්න අහනව නම් කියන්නේ මාස 3කින් පස්සේ වගේ එන්න දැන් එන්න එපා කියලා. ඒක ඔයාගේ දරුවෝ ගැන තීරණ ගන්න වෙන අයට තීරණ ගන්න දෙන්න එපා. එතනදී මම හිතනවා ඒක තමයි අපි දරුවා වෙනුවෙන් ගන්න තීරණේ තමයි හොඳම තීරණේ. දෙමාපියන් ගන්න තීරණේ තමයි හොඳම තීරණේ. ඒකින් ඔයා නොපැකිලිව කියන්න දරුවා බලන්න එනවා නම් මාස 3කින් පස්සේ එන්න කියලා. ඒක මම හිතනවා මම පළවෙනි බබාට මම එහෙම කරේ නැහැ. ගොඩක් අය ආවා සහ මම අපේ අම්මට සනීප නැතිවීම හේතුවෙන් මම හස්බන්ඩ්ලා ගෙදර ගියා. එතකොට මම හිතනවා එහෙම කියන්නේ ඉන්න අහන අයටත් කියන්නේ මාස 3කින් පස්සේ එන්න කියලා. එතකොට නැත්තම් මුලින්ම ඇවිල්ලා දරුවෝ ගැන මොනවා හරි මට එහෙම නැහැ වුණාට මම අහලා තියෙනවා ගොඩක් අය මම පෝස්ට් දැකලා තියෙනවා. එතකොට එහෙම වුණොත් දරුවෝගේ ඇදයක් හරි මොකක් හරි කිව්වොත් බර අඩුයිනේ අයියෝ මේ කහ වෙලානේ කිරි නැද්ද අපි නම් මෙහිමයි දුන්නේ. ඊව මං කියන්නේ කාටවත් ඒක වැඩක් නැහැ. ඔයා කිරි දීපු කියන්නේ කවුරු හරි පායසක කියන්නේ වැඩිමහල් කෙනෙක් වුණත් එයා එහෙනම් දැනගන්න ඕනේ ඒක නොකිය ඉන්න.
මම හිතනවා එහෙම කියන්න ඕනේ නැහැ. මොකද අපේ ශරීරය එකිනෙකාට වෙනස් වෙන්න පුළුවන්. මට හොඳට කිරි තිබ්බට තව කෙනෙක්ට කිරි නැති වෙන්න පුළුවන්. ඒක බය වෙන්න එපා. අපිට වෙනම රෝහල් වල තියෙනවා කිරි වෙනුවෙන් හදපු මේ එකක් යුනිට් එකක්. ඒකට ගිහිල්ලා වාට කිරි සම්බන්ධ ප්‍රශ්න තියෙනවා නම් මිඩ්වයිෆ් කෙන් හරි ඒ යුනිට් එකෙන් හරි අහගන්න. ගෙදර එද්දිත් බබාව අරගෙන ඒ සැසි වලට ඔයාට අවශ්‍ය නම් කිරි නැහැ කියලා හිතෙනවා නම් මේ කිරි පෙති තියෙනවා ඒව ඉල්ල ගන්න ඒව ගැන දැනුවත් වෙන්න. ප්‍රෙග්නන්ට් අම්මන් මට හිතෙනවා ගොඩක්ම මදි දැනුවත් වීම කියලා. බබා හම්බුනාට පස්සේ අපිට එන දේවල් වලට අපිට මුණ දෙන දැනුම අඩුයි කියලා මට හිතෙනවා. එතකොට මේ ටිකක් වීඩියෝස් හරි අපේ දැන් මිඩ්වයිෆ් මිස්ලා කරන ඕන තරම් YouTube channels තියෙනවා. ඒතර ඒවා බලන්න. ඒවා බලලා ඒවට මම හිතන්නේ මේ ප්‍රශ්න අපිට මේ ප්‍රශ්න එන්න පුළුවන්. ගොඩක් ඔයා තනියෙන් ඉන්න අම්මා කෙනෙක් නම් සහ වැඩට යන්න කියන්නේ බබා මැටර්නිටි ලීව් එකෙන් පස්සේ වැඩට යන්න ඉන්න අම්මා කෙනෙක් නම් ඔයා මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න පුළුවන්. ඒකින්ද දැන් අර කිරි ප්‍රශ්න ගොඩාක් අම්මලාට එනවා. ඒකින්ද ඒ කිරි ප්‍රශ්නෙට මුහුණ දෙන්න ඔයාලා ශක්තිමත් වෙන්න. මොකද අපි කඩා වැටුණොත් දරුවට කිරි නැති වෙන්න පුළුවන්. ඒක අපේ අර මනසත් එක්ක තමයි කිරි කියන දේ ගොඩක් සම්බන්ධ වෙන්නේ කියලා මම හිතනවා. ඒ ප්‍රොඩක්ෂන් එක. එතකොට ඔයාලා ඒක ගැන දැනුවත් වෙන්න සහ කවුරුත් කිව්වට මේ මට මේ දෝරේ ගලන්න කිරි තිබ්බා. මේ මම මෙහෙමයි කිරි දුන්නේ අපේ ළමයි දැක්කහමත් අපිට කිරි එරෙනවා. එහෙම මම දන්නේ එහෙම ඒව වෙනවද කියලා. එනාට මේ එහෙම සමහර අම්මලා ඉන්නවා කිරි අඩුයි නැහැ නෙමෙයි අඩුයි. අපි කාටවත් කිරි නැත්තේ නැහැ අඩුයි. ඒක අපි අර ළමයට දෙන්න තමයි ඒ ප්‍රොඩක්ෂන් එක වැඩි වෙන්නේ. එතකොට ඒ සම්බන්ධ දේවල් වලට ඔයාලා වෙනම ප්‍රයිවට් ડોක්ටර් කෙනෙක් චැනල් කරනවා නම් ඒ ડોක්ටර්ගෙන් හැමදේම අහන්න. ඔයාලට තියෙන ගැටලු අහන්න. බබාව පෙන්වන්න ගියාම මොකද හිතේ තියාගෙන ඉන්න එපා අහන්න. සහ MOH එකේදී අර අපිට එඩින්බරෝ කොලයක් දෙන්නේ ඒක මට මතක විදිහට නම් වචනයක කොලයක් දෙනවා. ඒ කොලේ තියෙන ඒවා ඇත්තටම පුරවන්න. සහ ඒ පළවෙනි අපි යනකොට එතනට එක්කන් යන්න ඔයාගේ සැමියාව. කියන්නේ හස්බන්ඩ්. ඒක එතකොට ડોක්ටර් ප්‍රශ්නයක් තිබුත් හස්බන්ඩ් එක කතා කරනවා. මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියන එක ගැන කතා කරනවා. මම හිතන්නේ ලොකු හොඳම දේ ඕනෑම දැන් 9ත් එක්ක යන හැම ක්ලිනික් එකකටම සහ ඔයා ප්‍රෙග්නන්ට් කාල සීමාවෙදී යන හැම ක්ලිනික් එකකටම පුළුවන් නම් අපිට කියනවනේ හස්බන්ඩ්ව සම්බන්ධ කරන්න සැසි වලට කියලා ඒක අනිවාර්යෙන් කරන්න. හස්බන්ඩ් ඉන්න ඕනි. හස්බන්ඩ්ට නිවාඩුවක් දාලා හරි ඉන්න කියන්නේ. මොකද ඔයාගේ දරුවගේ වගකීම් යාට දැනෙන්න දෙන්න ඕනි. ඒකින්ද මුලින් ඉඳලම හස්බන්ඩ්ව ඔයත් එක්ක ඒ පාත් එකේ තියාගන්න. එතකොට හස්බන්ඩ්වත් දැනගන්න ඕනේ ඒ දවස්වලට දැන් දරුවා ලැබුණාට පස්සේ දරුවගේ මුණ දැක්කට පස්සේ සමහරවිට තාත්තලාට අමතක වයිෆ් කෙනෙක් ඉන්නවා කියලා. එතකොට එහෙම වෙන්න එපා. අද අපේ රටේ පළවෙනි ළමයා හැදුවට පස්සේ සමහර අම්මලාට ළමයි හදන්න හිතෙන්නේ නැහැ. මොකද මේ ප්‍රශ්නේ හින්දා. ඒකින්ද මම හිතනවා ඒ මට්ටමට යන්න එපා අපේ රටේ ඉන්න පිරිමි අය මේ මම ගොඩාක් කෙයාරින් අය ඉන්නවා. එහෙම මේ මම කියන්නේ එහෙම නැතුව නෙමෙයි. ඒක හොඳයි. මොකද දරුවා වගේම ඔයාට බිරිඳත් වැදගත් වෙන්න ඕනේ. මොකද බිරිඳ නිසා තමයි දරුවා උනත් ලෝකයේදී දකින්නේ. මම හිතනවා එතනදී ඔයා දරුවා බලන ගොඩාක් කට්ටිය ඉන්නවා නම් ඔයා බිරිඳ ගැන ටිකක් අවධානය යොමු කරන්න කියලා මම හස්බන්ඩ්ලාගෙන් ඉල්ලනවා. සහ කොයිම වෙලාවකදවත් ඒ මුල් දවස් ටිකේදී බිරිඳ තනි කරන්න එපා. එතකොට තමයි අර ප්‍රශ්න ඒ පසු ප්‍රසව විෂාද තත්ත්වවලට බිරිඳට මුහුණ දීමට ගොඩාක් වෙන්නේ ඒ ගැටලු හින්දා. අනික දැන් සමහර වෙලාවදී ගොඩක් උදව් ඕනේ අපිට ඒ කාල සීමාව ඇතුළතදී අපිට මුකුත් තනියෙන් කරගන්න බෑ. දැන් නෝමල් ඩෙලිවරි එකදී නම් ඒක ලොකු ප්‍රශ්නයක් නොවෙන්න පුළුවන්. බට් C section ඩෙලිවරි එකට ගියොත් මම නෝමල් ඩෙලිවරි එකක් ඒකින්ද මට C section අදහස් දැකීමක් නැහැ. ඒ අම්මලා ගොඩක් පේන් එකකින් ඉන්නේ. ඒතර සමහර අයට නැගිට ගන්න බෑ. සමහර අයට ඊට වැඩි අමාරුකම් තියෙනවා. ඒකට ඒ වගේ දේවල් වලදී ගොඩක් මම හිතනවා සැමියා උදව් කරන්න ඕනේ අම්මට සහ ඒ අවස්ථාවේදී අම්මගේ ළඟින්ම ඉන්න ඕනේ කියන දේ ගැන මම තරේ විශ්වාස කරනවා. මම හිතනවා ඔයගොල්ලොත් එහෙම අත්දැකීමක් තියෙනවා. ඔයගොල්ලොත් එහෙම වෙන්නේ නැති කියලා. අපි දැන් අපේ ගොඩක් සමාජයේ වැඩිහිටියන්ගේ මත තියෙනවා. ඒ මත සමහර වෙලාවට අපිට
පිළිගන්නත් පුළුවන් සමහර තැන්වලදී අපිට පිළිගන්නත් පුළුවන්. ඒ තැන්වලදී ඔයාට හිතෙනවා නම් ඒක මම පිළිගන්න අවශ්‍ය නැහැ කියලා ඔයා ඒ දරුවා වෙනුවෙන් ඔයාගේ තීරණය ගන්න ඒ විලාවේ. ඒක දෙපාරක් හිතන්න එපා. මම මගේ දරුවා වෙනුවෙන් කවදාවත් දෙමාපිය දරුවෙක් වෙනුවෙන් මම හිතන්නේ වැරදි තීරණයක් ගනී කියලා. ඒකින්ද ඒක නොපැකිලියෝ යාගේ දරුවා වෙනුවෙන් ඒ තීරණය ගන්න. සමහර වෙලාවට හස්බන්ඩ්ගේ අම්මා වෙන්න පුළුවන්, තාත්තා වෙන්න පුළුවන්. හිතන්න ඒ වුණාට ඔයාට හස්බන්ඩ් එක කතා කරලා ඕන දෙයක් මම හිතනවා ඕන දෙයක් කතා කරලා විසඳ ගන්න පුළුවන් කියලා. ඉතින් මේ මට්ටමේ ඉඳගෙන අපි දැන් අපිට ගොඩක් ඔය ප්‍රශ්න එන්නේ කිරි ප්‍රශ්න එනවා සහ බබා බලා ගන්න අපිට නිින්ද මදි. ඒ කියන්නේ බබාට පැය දෙකෙන් දෙකට කිරි දෙන්න වෙනවා. ඒතකොට නිින්ද මදි. ඒකෙදිත් අපිට හස්බන්ඩ් ගොඩක් උදව් වෙනවනේ. මොකද හස්බන්ඩ් එහා පැත්ත හැරලා නිදියගෙන නම් මේ වැඩේ තනියෙන් කරන්න ටිකක් අමාරුයි. එහෙම අම්මලාට ගොඩක් ඔය ප්‍රශ්නත් වැඩි. පුළුවන් නම් හොඳයි ගැහැණු දරුවෙක් බබෙක් හම්බුනාට පස්සේ තමන්ගේ අම්මා ගාව ටික කාලයක් හරි ඉන්න පුළුවන් නම් මම හිතනවා හොඳයි කියලා. ඒකට සමහර අය ඇති හොඳයි නැන්දම්ම ගාව ඉන්න එක හොඳයි, හිටිය හොඳයි, එයා හොඳයි. එහෙම මතයක ඉන්න අයත් ඇති. ඒක හොඳයි. කියන්නේ නැන්දම්ම ගාව ඉන්න හොඳ අම්මා කෙනෙක් නම් හොඳයි. ඒක හොඳ වෙන්න පුළුවන්. බත් මම හිතනවා ගැහැණු දරුවෙක් බබෙක් හම්බුනහම මාස අඩුම මාස දෙකක් හරි අම්මා ගාව ඉන්න මාසයක් දෙකක් හරි අම්මා ගාව ඉන්න පුළුවන් නම් මොකද අම්මට ටිකක් එක්ස්පීරියන්ස් එක තියෙනවනේ ඒක ගැන. ඒකින්ද මම හිතනවා අම්මා ගාව ඉන්නා නම් හොඳයි කියලා. අනිවාර්යෙන්ම ඔයා කිරි ප්‍රශ්නයක් තියෙනවා නම් මිඩ්වයිෆ් මිස්කින් රෝහලෙන් උපදෙස් ලබා ගන්න, තමන්ගේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබා ගන්න. බබාට ප්‍රශ්නයක් තියෙනවා, ඔයාට ප්‍රශ්නයක් කියලා දැනෙනවා නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්න. මිඩ්වයිෆ් මිස් දැනුවත් කරන්න ඉක්මනට. එතකොට එයාගේ දට ඇවිල්ලා බලයි. එතකොට දෙවෙනි කවුරුත් කිව්වට තියාගෙන ඉන්න එපා බබා ගෙදර. ඔයාට අවශ්‍යයි කියලා හිතනවා නම් වෙලෙම පියවර ගන්න බබා වෙනුවෙන්. එතකොට කවුරුත් කිව්වට බබා කහ වෙලා නේ කිරිමත්ද එහෙම කියලා ඒව ගැන හිතන්න එපා. ඒකටත් මිඩ්වයිෆ් මිස්ගෙන් හරි තමන්ගේ වෛද්‍යවරයාගෙන් හරි උපදෙස් ලබා ගන්න. ඊට අමතරව හැම සෙෂන් එකකටම ඔයගොල්ලෝ ප්‍රෙග්නන්ට් කාලේදී හැම සෙෂන් එකකටම සහ පස්සේ අපි සම්බන්ධ වෙන සෙෂන්ස් වලට හස්බන්ඩ් එක්කන් යන්න. ඒක මම හිතනවා ගොඩක්ම වැදගත් දෙයක්. හස්බන්ඩ් එක්කන් යන්න, හස්බන්ඩ් ඔයා ළඟින්ම තියාගන්න. ඒ හස්බන්ඩ්ත් ඒව වලට එජස් වෙන්න මම කියන්නේ අපි ලංකාවෙන් දැකලා නැහැ ගොඩක්. මම හස්බන්ඩ් එක්කන් ගියා ගොඩක් සෙෂන්ස් වලට. හැබැයි එතනට අම්මලා එනවා තනියම. සමහර ලාවට අම්මලා තුන් දෙනෙක් ඉන්න අම්මා තනියෙන් ඉන්නේ. යාට ඒක ප්‍රශ්නයක් නැති වෙන්න පුළුවන්. බට් ඔයාට පළවෙනි ළමයා නම් ඒක ගොඩක් වැදගත්. හස්බන්ඩ් එක්කන් යන්න. පස්සේ යනකොටත් ඒ කියන්නේ බබා ඉපදිලා පස්සේ යනකොටත් හස්බන්ඩ් එක්කන් යන්න. එතකොට ඔයා දන්නේ නැති ඕනම දෙයක් තියෙනවා නම් මිඩ්වයිෆ් මිස්ගෙන් අහන්න. මිඩ්වයිෆ් මිස් වසයි නම් බයිනවා නම් අඩුම ගානේ වාගේ ડોක්ටර්ගෙන් අහන්න, ප්‍රයිවට් චැනල් කරන ડોක්ටර්ගෙන් නැත්නම් ඉස්පිරිතාලේ ડોක්ටර්ගෙන් හරි අහලා දැනගන්න. එහෙම හිතේ තියන් ඉන්න එපා කිසිම දෙයක්. ඒ ප්‍රශ්න නිරාකරණය කරගන්න ඕගොල්ලෝ. එතකොට තව දෙයක් ඔයාලට දැන් සමහර ලාවට මම දැන් වැඩට ගිය අම්මා කෙනෙක්. එතකොට අපිට කලින් බබාට කිරි ප්‍රශ්නෙට මොකක් හරි විසඳුමක් ගේන්න වෙනවා. එතකොට ඒව හස්බන්ඩ් එක කතා කරන්න. මුල ඉඳලා ප්ලෑන් කරන්න. හැමදේම අන්තිම වෙනකන් ඉන්න එපා. මං කියන්නේ ප්ලෑන් කරලා ඔයාගේ මැටර්නිටි ලීව් ඉවර වෙනකොට ඒ ප්‍රශ්නෙට විසඳුමක් හොයාගන්න බලන්න. එතකොට දැන් ඔයා අපේ දරුවා ගැන තීරණ ගනිද්දී හස්බන්ඩ් ලෝනත් සමහර ලාවට අම්මගෙන් අහන්න පුළුවන් මේක කරොත් හොඳයිද? එහෙම හුවට කමක් නැහැ. මං කියන්නේ එහෙම හුවට කමක් නැහැ. ඒ ඉස්සෙල්ලාම වයිෆ් ගෙන් අහන්න. මොකද දරුවෝ ඔය දෙන්නගේ. ඒක හින්දා ඒ තීරණය ඔය දෙන්න ලබා ගන්න. මම ඉතින් මේ වීඩියෝ එක හරිම කියන්නේ ඉක්මනට කරේ. මට මේක කරන්න උවමනාකම තිබ්බ ගොඩක් දවස් ඉඳලා. බට් මම මේ Facebook එකේ පෝස්ට් එකක් දැක්ක වෙලේ තමයි මට මේක කරන්න ඕනේ කියලා හිතුනේ.
මට ඒතකොට මේ ටික තමයි කතා කරන්න ඕන වෙලා තිබුණේ. මම ගොඩක් දවස් මේක කතා කරනවද නැද්ද කියලා තමයි හිතියේ. හැබැයි මට හිතෙනවා මම මේක කතා කර යුතු දෙයක් කියලා. මොකද අපේ අලුතෙන් අම්මා කෙනෙක් ඉන්න කෙනෙක්ට මේක වැදගත් වෙයි. කාගේවත් මතයක් පිළිගන්න එපා. සහ ඔයාගේ දරුවගේ දේවල් Facebook එකේවත් එහෙම නැතුව කොහෙන්වත් දාලා අහන්න එපා. මේක හොඳයිද දරුවට, මේක හොඳද, මෙහෙම කළොත් හොඳද. ඒකට තමයි වෛද්‍යවරුන් ඉන්නේ සහ මිඩ්වයිෆ්ලා ඉන්නේ. ඒගොල්ලන්ගෙන් උපදෙස් ගන්න. දැන් අපිට ඒගොල්ලන්ට සල්ලි යන්නේ මිඩ්වයිෆ් මිස්ගෙන් අහන්න. ඒතර අනිවාර්යෙන් ඒ වගේ කෙනෙක්ගෙන් අහගෙන දැනගන්න. වැඩිහිටියෝ කියන දෙයක් ඇහුවට කමක් නැහැ. බට් මිඩ්වයිෆ් මිස්ගෙන් වෛද්‍යවරයෙක්ගෙන් උපදෙස් ගන්නවා නම් ගොඩක්ම හොඳයි. අපිට අලුත උපන් දරුවෙක් අපි දන්නේ අපිට ලැබෙන පළවෙනි අත්දැකීම. ඒක හින්දා ඉතින් මේ හැම දෙයක් ගැනම හිතලා දරුවා ගැන වැඩිපුරම දරුවා ගැන සහ හස්බන්ඩ් කෙනෙක් නම් දරුවා සහ බිරිඳ ගැන හිතන්න. බිරිඳත් හස්බන්ඩ්වි දරුවයි දෙන්නම ගැන හිතන්න. ඉතින් මේ මගේ අත්දැකීම තමයි මම කිව්වේ. මම හිතනවා ගොඩක් අම්මලාට මේ අත්දැකීම ඇති. එහෙම ඔයාලටත් ප්‍රශ්නයක් වෙච්ච දෙයක් තියෙනවා නම් ඒක සමාජයේ තව කෙනෙක්ට වෙයි කියලා හිතනවා නම් ඒක වළක්ව ගන්න පුළුවන් නම් මේ වීඩියෝ එක යටින් ඔයාලා ඒකට මුහුණ දුන්නේ කොහොමද කියන එක ගැන කියන්න කට්ටියට. එහෙනම් බොහොම ස්තුතියි වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටියට.